ශ්ලේෂණය හැදෙන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි ද්‍රව්‍යයෙන් හැදෙන්නේ C6H12O6 ඔක්සිජන් වායුව. එවල වෙන්නේ ඉස්සල්ලාම හැදෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ඵලයේ වෙන්නේ මොකද? ඉතින් පත්‍රයක හැදෙන මේ ග්ලූකෝස් මේ ග්ලූකෝස් පිෂ්ඨේ බවට පත් වෙන කියලා මතක ගන්න. ග්ලූකෝස් එක පත් වෙනවා බවට පිෂ්ඨේ බව. පිෂ්ඨේ බවට පත් වෙනවා. ග්ලූකෝස් පත් වෙනවා පිෂ්ඨේ බවට. මේ පත්තේ පත්තලා තැන්පත් වෙලා තියෙනවා. අපි ඒකනේ මේ ආහාර හැදෙනවද කියලා බලනකොට ප්‍රභා සංශ්ලේෂණය වුණාද කියලා බලනකොට පත්‍රයට කරන්නේ මොන පරීක්ෂණයද? ග්ලූකෝස් පරීක්ෂාව කරනවා. පිෂ්ඨ පරීක්ෂාව කරනවා. මේකත් අපිට අහු වෙනවා මේ පත්‍රයක තියෙන්නේ ග්ලූකෝස් ටික පත් වෙලා වුණා බවටද පිෂ්ඨය. ඉතින් මේ පත්‍රයේ හැදුනට දැන් අනිත් කොටස් වලට දෙපෙයි එළියට යන්න එපේ නාටි දෙන්න එපේ පදේ කටකේ එළියට යන කටකේ මොකද්ද මේ නාටි වල තියෙන මොන කටකේද රෝයම කටකේ තියෙනවා එන්නේ ළමයි අහපව මෙයා පත් වෙලා කවුරු බවද සුක්‍රෝස් බව සුක්‍රෝස් බවට පත් වෙනවනේ අර සුක්‍රෝස් බව එනම මේ රෝයම නාල තුල ගමන් කරන්නේ සුක්‍රෝස් හැදෙන්නේ ඉස්සලාම ග්ලූකෝස් එයාපත් වෙනවා පිෂ්ඨය බවට පරිවාහනය කරනකොට අය ග්ලූකෝස් සුක්‍රෝස් වෙනවා අහන්න මොන පරිදි මේක ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලියේදී අදින ප්‍රධාන ඵලය ෆ්ලෝයම පටකයේ තුලින් පරිවාහනය වන්නේ මොන ආකාරයකද උත්තරය මොකද සුක්‍රෝස් ලෙස නම් කරන්නේ රෝයම පටකෙන් මේ යන්නේ සුක්‍රෝස්. සුක්‍රෝස් කියන්නේ. ළමයි තවත් යහට කතාවරෝ. දැන් මේ එළියට ඇවිල්ලා අද දිගේ මුල් වලට එහෙමත් යයි. මුල් වලටත් මුල් වල දැම්පත් කරනවා තමයි. පරිපූර්ණ වෙනවා. ආදාවල් දැනෙන්නේ. ඒකෝට එන්නේ සුක්‍රෝස් ග්ලූකෝස් පිෂ්ඨේ. අරගෙන පිෂ්ඨේ බලන්න සංකිත ආහාරයේ පිෂ්ඨේ සංකිත වෙන්නේ පිෂ්ඨේ කියලා. පරිමාණය වෙන සුක්‍රෝස් අනේ මතය